Hi guys, it's me Mitcha Gaming. මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන Minecraft කලින් වර්ල්ඩ් ඩිලීට් වුණා. මම සීරියස් එක නැවතුවා. දැන් මේක තමයි season 2 episode 1 එක. මේ ඔත් ඒක නිකන් කම්මැලි වගේ සීන් එකක් ආවා. ඔයගොල්ලන් නැති ලොකු බේස් එකක් වෙන්නේ නැහැ. අපි පටන් ගමු. මට පොතේ හැටියට මෙතන යාර පැත්තේ විදිහට යන්න අතන විදිහට ජව් පෝස්ට් එකක් තියෙනවා. හරි ඉතින් මේ ටික හරිය. අපි යන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් යාර විලේජ් එක පොතේ හැටියට තියෙනවා. හරි. හරි. ආවා. අවුලක් නැහැ ලොකු කේස් එකක් වුණේ. මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ හඳ පාස් කරගන්න කොහොමද? වයි යන්න දෙන්න. දැන් හරි. දැන් යමු. වෙලා තියෙන්නේ නේ. මම හැම සඳුදම දායි වීඩියෝ. ඔව්. හැම සඳුදම දාන්නේ වීඩියෝ. එන්ජා කියගෙන ඉන්න බෑ. අර එක්ස්ට්‍රා දායි. ඉතින් විදිහට මට මොකද්ද මේ කරන්නේ? මොකක් කරද ගන්න? කොඩ් නංග වෙයි කියලා වෙන්න තිබරන ඇත්තේ. යන්න ඉතින් වෙන දෙයක් කරන්න නැහැ මෙතන. ඔච්චරයි. වැටෙන්නේ නැතුව බලාගෙන යන්නේ. හරි. මම මේ ගෙදර ඉන්නවද? මේ ගෙදර ඉන්න හිතනවා. මේක ලොකුයි ස්පේස් තියෙනවා. මේකට එකක් ඕන මුක්කෙන් කුයිල් එකක් නෑ මං ගාව. මට මෙතන හවුස් එකක් තියෙනවා. මේ කිව්නේ. ඔව්. මේ කිව්. මොකද්ද බං බලන්න පිට පල්ලෙහාට යන්නද බලන්නේ? ඔහොම කරමුකෝ. ඔතනින් උඩට යන්නත් ඕන තැනක් දාන්න ඕන. අයියෝ යාර පැත්තේ තියෙන්නේ. මේ පැත්ත. මේ පැත්ත මොනවද මේක තියෙන්නේ? බ්‍රෙඩ් තියෙනවා. මේවා තියෙනවා. පොටේටෝ. සැප්ලින් ටිකක් තියෙනවා. හරි. වැඩක් නැහැ. ඕක කඩා ගන්න. මම මෙතන තමයි සෙටල් ඩවුන් වෙන්නේ. හරි ඉතින් ගයිස් මම මේ බ්ලාස්ට් ෆර්නස් එක ගන්නවා. බ්ලාස්ට් ෆර්නස් එක අරන් දැන්. ඇයි මෙච්චර මේ දුර තියෙන්නේ මේවා? අම්මට උඩු වීචි හේබෙල්ස් ටිකක් තියෙනවා. ගමු. අතින් කඩනවා මේ හොඳයි කියලා හිතනවා. ලැග් එක අම්මෝ. ඔය මාර ලැග් එකක් මෙතන තියෙන්නේ. අනේ මන්ද මොනවා කරනවද මන්ද මෙන්ස්. just break it. මුට බෑ වගේ Minecraft බැරි එකක් නේ ඉතින් මේ Minecraft ගහන්නේ. ඒක වෙලා වගේ තියෙන්නේ. අවුලන්නේ. අපි සැලෙන්නේ. මුල් ටික ඇහුන්නේ තුනුත් මේ ගණන් ගන්න එපා. මම ඊළඟ වීඩියෝ එකවත් බලන්න. ටික හයියෙන් කතා කරන්න. ඒක නිසා කියවගෙන යන්න එපා. මයික්‍රොෆෝන් එක හොඳකුත් නෑ. මේ මොකද ෆෝන් එක මයික්‍රොෆෝන් එකෙන් රෙකෝඩ් කරන්නේ. ඒකයි මේ වෙන්නේ. දැන් ඉතින් ගෙදරට යන්න වෙන කරන්න දෙයක්වත් නෑනේ. මේක නෑනේ සකෝ. බ්ලැක් ස්මිත් එකක් තිබ්බා. එතන පොඩි බඩු ටිකකුත් තිබ්බා. මේක 2x ස්පීඩ් දානන්නේ. 2x ස්පීඩ් දැම්මොත් හොඳයි නේ. අම්මලේ කියලා හිතන්න. හරි ගායිස් ඉතින් මම 2x ස්පීඩ් දැම්මා. දැන් බෙඩ් එකට ගිහිල්ලා අපි මේක කඩාගෙන යන්කෝ අපි අතන තමයි ඉන්නේ. මට උඩ මෙතන ඇයි කැඩුවේ නැත්තේ පොටෑටෝ ටික. මම හෙන මූඩේ.
හදරට යන්න වුණා මේ ඔකට යන්න. අදන වැටුනේ නෑ දන්නේ නේ. because I'm not a පාකෝපෝ broken නෙමෙයි නිසා. මෙතන ස්ටෝන් ටිකක් ගමු. ස්ටෝන් ටිකක් ගන්න. ඒ ගමන කෝලුත් හම්බෙනවා. අවුලන්නේ. අර අයන් තිබ්බේ නෑ අයන් නෙමෙයි. ඔක තමයි හොඳම තැන. ඩබල් ජෙස්ට් එකක් කරගත්තද මට ඒක මතක නැහැ කියන්නකෝ. මම ඔක්කොම බඩු ටික වගේ දැම්මා. සැඩල් එකක් හම්බුණාම මං අශ්වයෙක්ව ගන්නම්. එතකම් බෑ ඉතින්. එතකම් ගන්න බෑ අශ්වයෙක්ව. මැප් එක කොහෙද දන්නේ මගේ? මැප් එක නෑ මං ගේම් ප්ලේ කරන්න යද්දි. ඇයි දන්නේ කොහෙද දන්නේ? අවුලන්න යන් අපි යන් වටේම යන්. මං එහාට මෙහාට පැන ගියා. ඇයි දන්නේ ගියේ? මොන මඟුලකට වන්නේ හංගි කරන්න නැති වුණා හංගි කරන්න නැති වුණා අවුලන්න ලොකු කේස් එකක් ගන්න මේ ඩෝර් පැත්ත වෙනස් කරමු මේ පැත්ත හරියන්න just ඔතනින් යන්න ඔතනින් උඩ නගින්න මම හිතුවා මෝඩ වෙයි කියලා මෝඩ වෙලා අතනින් මෙයයි කියලා අවුලන්නේ මෝඩනේ හරි වයි හරියට ප්ලේස්ට් වෙන්නකෝ ඔන්න ඔහම මම කැමරාව බේස් කැම් එක දාගන්න මම මේ ඕඩියෝ එක දාන්නේ වෙනම එතකොට ඕඩියෝ එකයි ෆේස් කැම් එකයි එතකොට ඕඩියෝ එකේ කියන දේ නෙවෙයි ෆේස් කැම් එකෙන් ඇහෙන්නේ පේන්නේ ඒක නිසා තමයි මම ෆේස් කැම් දාන්න නැත්තේ එක්කෝ කට වහගෙන ඉන්න ඕන එතකොට මම මුගේ දෙකක් වගේ ඒක ෆේස් කැම් ගොඩම දාන්න මෙතන ස්ටේ එකක් නම් හදන්න ඕන ස්ටේ කේස් එක මම ටික ලස්සන කරලා ගන්නම් පස්සේ මම නම් දැන් කියලා ඉතිරිලා වගේ සෑප් ඉන්ටික නම් ප්ලේස් කරන්න ඕන ඔන්න ඔය ප්ලේස් කරලා දාමු හිතන විදියට ළඟ තියෙනවා ළඟ එක ට්‍රී එකක් වන්න ඒකයි තියෙන ප්‍රශ්නේ මේක එකපාරට යයි මොකද මම මේ 10xp 9xp දාලා තියෙන්නේ මොකෝ ඔයගොල්ලන්ට බෝරින් යනවනේ වීඩියෝ එක නැත්තම් ඒක විනාඩි 10ක එකක් දාන්න මයින්ක්‍රාෆ්ට් එච්චර ලොකු එකක් දාන්න හරි දැන් මේ ඇයි මේ වුඩ් කපන්නේ අනේ මන් දන්නේ නැහැ වුඩ් ටික නම් කපනවා ගේ එක්ස්පෑන්ඩ් කරන්නද දන්නේ අනේ පාම් වෙන ට්‍රී ඈ මට ඔය ගහම කැපුවා කියලා මතක නැහැ. එපාම වෙන ගහක්. මං ගියා වැඩක් නැහැ. ඊට පස්සේ මොකක් හරි කරා. ඊට පස්සේ ස්ටේර් එකක් හදන්න ඕන ස්ටේර්ස් ටික. ඔතනින් වැටෙනවා. ඔය දෙක ගෙනාවා. ඈ මට විලෝ දෙයක් මතක නැහැ නේද? හරි අවුලන්නේ. බ්ලාස්ට් වෙනස් ඔක්කොම ටික දාන්නා මේ ටික තමයි ඉතින් කරේ අතන ක්‍රීප කෙනෙක් හිටියා ඔකව සේෆ් තැනකට ගෙනියලා පුපුරන්න බෑ ගෙවල් ළඟ පිපුරුවා එකෙක් 64ම ගත්තේ මම දන්නේ මට ස්ටෝන් ටිකක් ඕන වුණා මම දන්නේ නැහැ මොන හේතුවකටද කියලා හැබැයි අරක ලස්සන කරන්න හේතුව ඒක තමයි ඒක ලස්සන කරන්න අවුලන්නේ ඒක ගත්ත එකට ඔය ස්ටේර්කේස් එක බිල්ඩ් කරලා ඉතින් අදට ඔච්චරයි ඔය ස්ටේර්කේස් එක බිල්ඩ් කරාම ඉවරයි හරියට ප්ලේස් කරන්න දන්නේ නැති මම මතක විදිහට වෙන මොනවත් කරේ නෑ ඕකේ අර වගේ ලස්සනට දාම්මා ඊට පස්සේ උතන්ට ගිහලා ඔය ෆෙන්ස් ටික ගන්නවා ෆෙන්ස් ටික ෆෙන්ස් ටික ගත්තම හරි ෆෙන්ස් ටික තමයි ඕන වැඩක් නැති ඒවා ටිකත් ගන්න ඕවගේ හිටියම් වැටෙනවා මම ඉතුරු වෙච්ච නිසා මේ දෙක දාගෙන ගියා ඔය පැත්තෙන් වැටෙන්නේ හැබැයි තාම වැටෙනවා
perfect ගාන්ට හරියට හරි එහෙනම් guys hope you enjoyed the video අදට එච්චරයි